යාළුවනේ ඊයේ වීඩියෝ එකෙන් අපි කතා කරේ රුපියල් 10000කින් පටන් ගන්න පුළුවන් පළවෙනි බිස්නස් එක වෙන කොණ්ඩ බෝල් බිස්නස් එක ගැනනේ. ඔන්න මම පොරොන්දු වුණා වගේ අද මම අරන් ආවේ අපේ ලිස්ට් එකේ තියෙන දෙවෙනි රුපිරි බිස්නස් එක ගැන. ඒ තමයි homemade spices and gift packs. එහෙම නැත්නම් ගෙදර පිරිසිදු කර සකස් කරන කුළුබඩු සහ ඒවා තෑගි පැකට් විදියට විකුණන්න බිස්නස් එක. අද කාලේ ලංකාවේ හැම ගෙදරටම වගේම සංචාරකයන්ටත් මාරම ඉල්මක් තියෙන රුපියල් 10000න් සුප්‍රියටම කරන්න පුළුවන් බිස්නස් එකක් මේක. බඩු ගන්න පිටකොටුවේ තව කඩවල් මොනවාද? මේ බිස්නස් එක අපිට ඕනේ කරන්නේ හොඳම තත්ත්වයේ කුල්බඩු සහ ලස්සන පැකේජින් බඩු විතරයි. මේවා අඩුම මිලට ගන්න පුළුවන් තැන් මෙන්න. කුළුබඩු, ගම්බිරිස්, කුරුදු එන සහල්, කරමුලටි, සූදුරු මේවා තොග මිලට අඩුම මිලට ගන්න පුළුවන් පිටකොටුවේ 4 වෙනි සහ 5 වෙනි අරස් වීදි වලින්. ලස්සන වීදුරු බෝතල්, ග්ලාස් ජාර් සහ සිපර් පවුචර් මේවා තොග මිලට ගන්න පුළුවන් පිටකොටුවේ ග්‍රෑම් වීදියෙන් සහ පළවෙනි හරස් වීදියෙන්. ස්ටිකර් සහ ලේබල් අපේම බ්‍රෑන්ඩ් එකක නම ගහලා print කරගන්න පුළුවන් පිටකොටුවේ පරණ ලාම්පු වීදියේ. නිෂ්පාදන වියදම සහ ලාභය කොච්චරද? දැන් අපි බලමු ගණන් හිලව කොහොමද කියලා. අපි පිටකොටුවෙන් කුළුබඩු තොග මිලට අරන් ගෙදරදී පිරිසිදු කරලා ලස්සන වීදුරු බෝතල් වලට දාලා ලේබල් එකක් ගැහුවොත් ඒක ප්‍රීමියම් කුළුබඩු බෝතලයකට යන සම්පූර්ණ නිෂ්පාදන වියදම රුපියල් 150-200ත් අතර වෙන්නේ. හැබැයි ඔයා මේකෙන් රුපියල් 450ක් හෝ 500ක් වගේ මිලකට ලේසියෙන් විකුණන්න පුළුවන්. ඒ වගේම කුළුබඩු වර්ග 5ක් ලස්සනට පෙට්ටියකට දාලා gift pack එකක් හැදුවොත් නිෂ්පාදන වියදම රුපියල් 1000ක් වෙද්දී ඒක රුපියල් 2500කට වඩා වැඩි මිලකට විකුණන්නත් පුළුවන්. ඒ කියන්නේ 100%ට 150කටත් වැඩි ලාභයක් අපට ගන්න පුළුවන්. විකුණන්නේ කොහොමද? මේවා විකුණා ගන්න ලේසිම ක්‍රමය තමයි Facebook සහ Instagram වල page එකක් හදලා organic spices විදියට ප්‍රසිද්ධ කරන එක. ඊට අමතරව ඔයාගේ පළාතේ තියෙන සුපර් මාකට්, organic shops සහ සංචාරක හෝටල් අසල තියෙන කඩවල් වලට මේවා තොග මිලට දාන්න පුළුවන්. ඉතින් යාළුවනේ හෙට මම අරන් එන්නේ අපේ තුන්වෙනි බිස්නස් එක වෙන customized gift items බිස්නස් එක ගැන. ඒ වීඩියෝ එකත් බලන්න දැන්ම channel එක subscribe කරලා තියාගන්න. හැමෝටම ජය වේවා.